කොහොමද ඉතින් ඔයාලට? අද නම් මං ආවා පුංචි ගමනක්. ඉතින් මේ මට සුවිශේෂී තැනක්. මේ තමයි තංගල්ල නගරයේ තියෙන වැල්ලපොදිය කියන්නේ මෙන්න මේ ස්ථානෙට. ඉතින් මට මොකක් හරි ප්‍රශ්නයක් ආවම එතකොට හිත ටිකක් කරදර ගතියක් තිබුණාම පස්සේ ඉතින් මම මෙතෙන්ට අනිවාර්යෙන්ම එනවා. ඉතින් අද මට එන්න ඕනමයි කියලා හිතුණා. ඒ නිසා ඉතින් මං අද වැල්ලපොදියට ආවා. ඉතින් කරන්න පුළුවන් මන් දන්න විදියට වතාවත් වත්පිළිවෙත් සියල්ලම සිද්ධ කරලා මේ දැන් හදන්නේ අක්කලයි පවුලේ කට්ටියත් ආවා. ඉතින් බෝධීන් වහන්සේව දෝවනය කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ මායි අක්කගේ ලොකු දරුවයි. ඉතින් හරි ආසාවෙන් තමයි අපි මේ වැඩ කටයුතු කරන්නේ. ඇත්තටම මම බලාපොරොත්තු වෙච්ච හිත් සැනසීම සහ ඒ වගේම මගේ වැඩ කටයුතු ගැනත් මම පොඩ්ඩක් ඉතින් තෘප්තිමත් වුණා මේ වෙලාවේ. ඉතින් ඇත්තටම සතුටුයි. ඊට පස්සේ ඉතින් ළමයිගේ කරදරේනේ ඉතින් ඒ කිට්ටුවම තමයි ඉතින් තංගල්ල බීච් එක තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් මුද පැත්තටත් ආවා. රැල්ල පා ගන්න ඕනේ කියලා මේ ළමයිට. ඉතින් එයාලා හරි ආසයිනේ. එයාලා විතරක් නෙමෙයි ඉතින් වැඩිහිටිය අපිත් හරි ආසයි මුදු රැල්ල පා ගන්න. ඉතින් මේ අක්කගේ චුටි බබා එයා ටිකක් ඉතින් ලැජ්ජකාරී. ඉතින් හරිම ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් මේ පරිසරය අපි ආරක්ෂා කරගන්නත් ඕන. ඉතින් අද ටිකක් මුදු රැල්ල නම් වැඩි. හරිද? ඒ කියන්නේ මේ දවස්වල අපිට ඉතින් වහිනවනේ. ඒකත් එක හින්දා ඉතින් හුලම් සැරයි, හුළඟත් සැරයි. ඒ නිසා මුදු රැල්ලත් සැරයි. ඉතින් අපි ගොඩක් මේ වැල්ලට වෙන්න ඉන්නේ. කියන්නේ ගොඩක් පහළට යන්න බැහැ. මොකද වතුර ගතිය වැඩි. ඉතින් ඇත්තටම කියන්න ඕන අපිට කියන්නේ හැමදාම වැඩනේ ඉතින් අපිත් හැමදාම වැඩ කර කර ඉඳලත් බැහැ. පුංචි හරි විවේකයක් අපිටත් තියෙන්න ඕන. ඉතින් ඒ ආසේ ඉතින් මාත් ඔන්න ගත්ත පුංචි චොකලට් එකක්. පුංචි අය විතරක් නෙමෙයිනේ අපිත් කන්න ඕනනේ මේවා නේද? ඉතින් ඔන්න අපි ගත්තා. මං ගත්ත චුටි චොකලට් එකක්. අපි ඒකත් කමු. නේද? පොඩ්ඩක් රස විඳිමු. ඉතින් මට ඔයාලට විශේෂ දෙයක් කියන්නේ තමන්ගේ ජීවිතේට යම් යම් ප්‍රශ්න කරදර එනවා. ඉතින් ඒව සාමාන්‍ය දේවල්. ඒව නාවොත් තමයි ප්‍රශ්නේ. ඒකත් ප්‍රශ්නයක්. ඉතින් ඒ වෙලාවට පොඩ්ඩක් වැඩවලින් ඈත් වෙලා පුංචි නිදහසක් ලබා ගන්න ඕන. රිලැක්ස් කරගත්තොත් මනස රිලැක්ස් කරගත්තොත් අපිට අපේ වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ආයෙත් හමු වෙමු එහෙනම්.